හරි ගයිස්, ඉතින් අද ඔයාලට වීඩියෝ එක අරන් වෙලා තියෙන්නේ මේ තියෙන්නේ ඩිපෙන්ඩර් එක 300. ඉතින් මම ඔයාලට බේසික් දේවල් කියලා දෙනවා කියලා දන්නවා. හරි, අද අපි බලමු මේ ස්ටාර්ටර් මෝටර් එකක් කොහොමද වැඩ කරන්නේ සහ මෙන්න මේ ස්ටාර්ටර් මෝටර් එකේ තියෙන මෙන්න මේ අයිටම් එක ඔයාලට පේනවනේ. හරි, මේ කෑල්ල මොකද්ද? එතකොට ඒකට කරන්ට් එක ඉන්නේ කොහොමද කියලා කතා කරමු. ඉතින් මේ අයිටම් එකේ නම තමයි ස්ටාර්ටර් සොලනොයිඩ් එක කියලා කියන්නේ. සොලනොයිඩ්. සොලනොයිඩ් කියලා කියන්නේ මේක ඇත්තටම රිලේ එකක ලොකු වර්ෂන් එකක් කියලා කිව්වොත් මම නිවැරදි. හරි, ඉතින් සොලනොයිඩ් එක කියන්නේ ඇත්තටම රිලේ එකක ටිකක් ලොකු වර්ෂන් එකක්, ටිකක් ලොකු ලෝඩ් එකක් අල්ලන්න, ලොකු ඇම්පියර් ප්‍රමාණයක් අල්ලන්න තමයි මෙන්න මේ විදිහට සොලනොයිඩ් එකක් හදලා ලබන්නේ. මොකද ස්ටාර්ටර් මෝටර් එකකට ලොකු ඇම්පියරේජ් එකක් අල්ලනවා. හරි, ඉතින් මේක වැඩ කරන්න කොහොමද කියලා කිව්වොත් මේකට මේ පේනනවාට ඩිරෙක්ට් බැටරි ලයින්යක් දීලා තියෙනවා. මේක යටින් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් බැටරිය පැත්තට ගිහිල්ලා තියෙන්නේ, ඒක ඇවිල්ලා තිනවා. එතකොට කෙලින්ම මෙතන ස්ටාර්ටර් මේ තියෙන්නේ ස්ටාර්ටර් රිලේ එක. ඔයා යතුර කැරකුවාම ඒ කරන්ට් එක එන්නේ මේ රිලේ එකට. මේ රිලේ එකේ ඊට පස්සේ මේ මහත ලයින් දෙකක් තියෙනවාට බලා ගන්න පුළුවන්. මේ මහත ලයින් එකක ඩිරෙක්ට් කරන්ට් එකක් එනවා. එතකොට රිලේ ඔන් යතුර ගහලා රිලේ එක ඔන් වුණාම ඒ ඩිරෙක්ට් කරන්ට් එකේ එහා එක පැත්තක ලයින් එකක් අනිත් පැත්තට සම්බන්ධ වෙනවා. හරි. එහෙම සම්බන්ධ වුණාම මෙතන වෙන ප්‍රධාන දේ තමයි මේක එක ලයින් එකක් කෙලින්ම වට බලා ගන්න පුළුවන් එන්නේ මෙන්න මේ සොලනොයිඩ් එකේ මෙන්න මේ වහන බලා ගන්න වෙලා මෙන්න මේ පොඩි පින් එකක් වගේ එකක් තියෙනවා. අන්නේ පින් එකට තමයි එන්නේ. හරි, ඒ පින් එකේ එන එකෙන් තමයි මේ සොලනොයිඩ් එක එනර්ජයිස් කරන්නේ. මේක ඇතුලේ තියෙනවා පොඩි ප්ලන්ජර් එකක් වගේ කෑල්ලක්. ඒක මම ඔයාලට උඩින් ෆොටෝ එකක් දාන්න හැබැත්තෙන් අන්නේ ප්ලන්ජර් එක ගිහිල්ලා තව කොපර් කෑල්ලක මෙහෙම හේතු වෙනවා. ටොක් ගාලා සද්දයක් එනවා. ඕක අල්ලනවා. හරි. අන්නේ සද්දේ ඇහෙන්නේ ওই ප්ලන්ජර් එක එහා පැත්තට නිකන් හයියෙන් ගිහිල්ලා වදිනවා. වදිනකොට මෙන්න මේ ඩිරෙක්ට් කරන්ට් එක මේ බැටරියෙන් එන ඩිරෙක්ට් කරන්ට් එක කැරින්ම එහා පැත්තේ ලයින් එකට පනිනවා. එහා පැත්තේ මට මෙතන පෙන්වන්න විදිහක් නැහැ. එහා පැත්තේ තියෙනවා තව පොඩි පොඩි නෑ පොඩි ඇන තව්වක්. තව්වක් කියන්නේ ඒක පොයින්ට් එකක්. ඒ පොයින්ට් එකේ එන වයර් එකට වදින. ඒ වයර් එක කෙලින්ම සම්බන්ධ වෙන්නේ ඒක වයර් එකක් නෙමෙයි ඇත්තට මේක පොඩි තාඩු කෑල්ලක් වගේ ගිහිල්ලා තියෙන්නේ. ඒක කෙලින්ම සම්බන්ධ වෙන්නේ මෝටර එකට. මෝටර ඊට පස්සේ තමයි මෝටර එක එනර්ජයිස් වෙලා ඔයාගේ වාහනේ ස්ටාර්ට් වෙන තත්ත්වයට ගන්න. හරි, ඔන්න ඔය වගේ ලොකු වැඩ පිළිවෙලක් තියෙනවා වාහනේ ස්ටාර්ට් වෙන්න. ඉතින් ඔය යතුර කැරකුවට ගමන් නිකම්ම වාහනේ ස්ටාර්ට් වෙන්නේ නෑ. ඒක කෙලින්ම රිලේ එකට එන්න ඕනේ. රිලේ එකෙන් කෙලින්ම ගිහිල්ලා සොලනොයිඩ් එකට යන්න ඕනේ. සොලනොයිඩ් එකෙන් කරකවලා කෙලින්ම මෝටර එකට දෙන්න ඕනේ. මෝටර එකෙන් තමයි වාහනේ ස්ටාර්ට් කරලා ගන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේකේ බේසික් වැඩ ටික වෙන්නේ. එහෙනම් channel එක subscribe කරගෙන යන්න. වීඩියෝ එකට like එකකුත් දාගෙන යන්න. ඒ වගේ නොදන්න යාළුවන්ට දැනගන්න මේක share කරලා support එකක් දෙන්න. එහෙනම් හැමෝටම සුබ